ආයුබෝවන් දරුවනේ ඔයාලා හැමෝවම ඉතාමත්ම ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම අද පාඩමෙන් කරන්නේ මේ හැව් ගැන. මේ හැව්ගෙත් මම අද කතා කරන්නේ කෑම කනවා බීම බොනවා කියන එක ගැන කතා කරන්න. හැව් බ්‍රෙක්ෆාස්ට් කියලා කියන්නේ උදේ ආහාරය ගන්නවා. හැව් ලන්ච් දවල් ආහාරය ගන්නවා. හැව් ඩිනර් රාත්‍රී ආහාරය ගන්නවා. හැව් මීල් කෑම කනවා කෑමක් කනවා. හැව් සෑන්ඩ්විච් සෑන්ඩ්විච් එකක් කනවා කියන එක. එතකොට have a cup of coffee කියනවා. have a glass of milk කිරි කෝප්පයක් බොනවා කියලා කියනවා. එහෙම නැත්නම් කිරි කෝප්පයක් බොන්න කියලා කියනවා. මේ have got කියන එක අපි මේ කෑම බීම ගැන කතා කරනකොට භාවිතා කරන්නේ නැහැ. උදාහරණයක් 1 where's George? George කොහෙද කියලා අහනවා. he's having lunch. එයා දවල් ආහාරය ගනිමින් ඉන්නවා කියලා කියනවා. උදාහරණයක් 2 I don't usually have breakfast. මම සාමාන්‍යයෙන් breakfast කියලා කියන්නේ උදේ ආහාරය ගන්නේ නෑ කියලා කියනවා. තුන්වෙනි වාක්‍ය I had 2 cups of coffee this morning. අද උදේ කෝපි කෝප්ප දෙකක් මම බිව්වා කියලා කියනවා. හතරවෙනි වාක්‍ය have a biscuit. බිස්කට් එකක් ගන්න කියලා කියනවා. බිස්කට් එකක් කන්න කියලා කියනවා. අරයා කියනවා oh thank you කියලා. බොහොම ස්තුතියි කියලා කියනවා. ඊළඟට බලමු have ගේ දෙවනි භාවිතය. have a bath නානවා. have a shower. have a rest විවේක ගන්නවා. have a holiday නිවාඩුවක් තියනවා. have a party සාදයක් තියනවා. have a walk ඇවිදින්න යනවා. have a swim පීනන්න යනවා. have a dream සිහින දකිනවා. have an accident අනතුරකට මුහුණ දෙනවා කියන එක තමයි කියන්නේ ඔන්න have ගේ දෙවනි භාවිතය. උදාහරණයක් 1 I had a shower this morning. මං අද උදේ නෑවා කියලා තමයි එයා කියන්නේ. අංක 2 we are having a party next week. අපිට ලබන සතියේ සාදයක් තියෙනවා කියලා කියනවා. compare have and have got. අපි මේ have සහ have got ගේ වෙනස බලමු. I have got a new shower. මට අලුත් shower එකක් තියෙනවා කියලා කියනවා එයාගේ bathroom එකේ. එයා එතකොට I have a new shower කියලා කියන්නත් පුළුවන්. I have got a new shower. I have a new shower කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ එතකොට අලුත් shower එකක් තියෙනවා කියන එක තමයි එයා කියන්නේ. ඊළඟට බලමු I have a shower every morning. හැම උදේම මම shower එකෙන් නානවා ඇඟ හොදනවා කියලා එයා කියනවා. එතකොට ඒ වාක්‍ය හරි. දෙවන වාක්‍යය I have got a shower every morning කියලා කියන්න බෑ. එතකොට ඔන්න have got ගේ තේරුම මෙතනදි ගත්තේ මේ තියනවා කියන එකනේ. එතකොට නානවා කියලා කියන්න මේ have got භාවිතා කරන්න බෑ.